right. මේ පොත ලස්සනයිද? Is this book beautiful? මට රැකියාවක් නැහැ. I don't have a job. ගස යට බල්ලෙක් ඉන්නවා. There is a dog under the tree. මේ පාඩම ලේසියිද? Is this lesson easy? දැන් වෙලාව 7:10යි. Now time is 10:07. පන්සලක් තියනවාද ඔයාගේ ගේ ඉස්සරහා? Is there a temple in front of your house? Good. Right. Now I am going to check your passive voice knowledge. හරි passive voice එකෙන් මම වාක්‍ය ටිකක් අහනවා තැන් තැන් වලින් උත්තර දෙන්න ඕනේ. හරි. Okay. But you are Rice was cooked. මල්ලි විසින් පුටුව කැඩුවා. මල්ලි විසින් පුටුව කැඩුවා. කැඩුවා කියන්නේ broken කියන කෙනානේ. Yes. The chair was broken by brother. Good. පරිසරය හරි වාහනයක් මිලදීගෙන තිබුණා. වාහනයක් මිලදීගෙන තිබුණා. I කියන්නේ වාහනයක් මිලදීගෙන තිබුණා. a vehicle had been bought. Yes. තරගයක් සංවිධානය කරනවා. තරගයක් සංවිධානය කරනවා. A competition is organized. මට දඬුවම් කළා. මට දඬුවම් කළා. මට දඬුවම් කළා. දඬුවම් කරන්නේ punish නේද? punished. I was punished. ලබන සතියේ විභාගය පවත්වාවි. The exam will be පවත්වනකොට කියන hold කියන එකේ V3 එක held. V3 එක held. The exam will be held next week. Yes. පාඩම පැහැදිලි කරමින් ඉන්නවා. The lesson is being explained. ඔවුන් විසින් ව්‍යාපෘතිය බාර දුන්නා. ව්‍යාපෘතියට කියනවා ප්‍රොජෙක්ට් කියලා. ඔවුන් විසින් ව්‍යාපෘතිය බාර දුන්නා. සබ්මිට් කරනවා. බාර දෙනවා කියන්නේ. The project was submitted by them.
ගුරුතුමා විසින් පාඩම පැහැදිලි කරමින් සිටියා. The lesson was being explained by teacher. Yes, good. We'll check active voice. තැනින් තැන අපි අහනවා active voice කත්පාරක වාක්‍යවල. Right. තාත්තා වැඩට ගිහිල්ලා. Father has gone to work. තාත්තා වැඩට ගිහිල්ලා. Say it again. Father had gone to work. ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තිබුණා නෙවෙයි ගිහිල්ලා තියෙනවා. Father had to gone to work. Father has gone to work. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියා. We were playing cricket. මම සාමාන්‍යයෙන් උදෙන්ම අවදි වෙනවා. I usually get up early in the morning. I usually wake up in the morning. සුමන රෙදි හොදලා තිබුණා. Sumana had washed clothes. Come again. Sumana had washed clothes. Yes. ඇය පාඩම් කරමින් ඉඳලා තිබුණා. She had been studying. Good. බල්ලා ගුරාවි. The dog will bark. මම උදෙන්ම ජිම් එකට ගියා. I went to gym in the morning. Good. කාන්ති මිදුලතු ගමින් සිටියා. Kanti was sleeping in the compound. Very good. අපේ අම්මා නිතරම සාරි අඳිනවා. Our mother always wear sarees. Good. විදුහල්පතිතුමා ඔයාට දඬුවම් කරાવી. The principal will punish you. මම ගිය මාසේ ව්‍යාපාරයක් ආරම්භ කළා. I started the business last month. ඔහු සියදිවි හානි කරගෙන සියදිවි හානි කරගන්නවට කියනවා අපි committed suicide. එතකොට මේකේ commit suicide තමයි සියදිවි හානි කරගන්නවා. ඒකේ අතීතයේ committed suicide. ඔහු සියදිවි හානි කරගෙන V3ත් ඒකම තමයි. V1 V2 V3. Yes. He සියදිවි හානි කරගෙන තියෙනවා. had committed suicide. Yes, good. අයියා රැකියාවක් සොයාගනීවි. Brother will find a job. Right. හරි. සමන්ට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. Someone can play cricket. සමන්ට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් වුණා. Someone could play cricket. සමන් ක්‍රිකට් සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා. Someone will play cricket. සමන් ක්‍රිකට් සෙල්ලම් කළ යුතුයි. Someone should play cricket. සමන්ට ක්‍රිකට් සෙල්ලම් කරන්න සිද්ධ වෙනවා. Someone has to play cricket. Good. සමන් ක්‍රිකට් සෙල්ලම් කරන්නයි යන්නේ. සමන් ක්‍රිකට් සෙල්ලම් කරන්නයි යන්නේ. Someone is going to play cricket. Yes. සමන්ට ක්‍රිකට් සෙල්ලම් කළ යුතුව තිබුණා. සමන්ට ක්‍රිකට් සෙල්ලම් කළ යුතුව තිබුණා. Someone should have played cricket. Right, very good.
Right. Let's check your prepositions knowledge. These are place prepositions. Right. All right. Not place prepositions. Sorry. Let's check conjunctions knowledge. Conjunctions. Sorry. මම දන්න විදිහට ඇය එන්නේ කොළඹ ඉඳලා. As I know, she comes from Colombo. Very good. බල්ලා බුරපු ගමන් ඔහු හයියෙන් දිව්වා. As soon as the dog barked, he ran. He ran. Very good. ඔයා ඉගෙන ගන්න තාක්කල් මම උදව් කරනවා. As long as you study, I help. Very good. දෙමව්පියන් ඔහුට බැන්නත් ඔහු ගණන් ගත්තේ නෑ. දෙමව්පියන් ඔහුට බැන්නා වුවත් බැන්නත් ඔහු ගණන් ගත්තේ නෑ. Even though parents blamed him, he didn't care. Good. අපි එහෙ අනතුරු එයාලා බලාගෙන හිටියා. Until we go there, they watching. They were watching. Right. They were waiting. Ne? Until we went there, they were waiting. Right. Until එක අපි අරක අතීතේ නම් ඒගොල්ලෝ බලාගෙන හිටි they were waiting. එයාලා එතන ගැන තමයි හිතන්නේ. එයා අතීතයක් නම් මෙයාත් අතීත කරන්න ඕන. අපි ඒ යනතුරු. එහෙනම් we until we went. ඒකත් අතීත කරන්න සිද්ධ වෙනවා. මොකද අරයා බලාගෙන හිටියන්නේ බලාගෙන ඉන්නව නෙමෙයි. බලාගෙන හිටියා නම් they were waiting. එතකොට මෙයාත් අපිට අතීත කරන්න සිද්ධ වෙනවා. අපි ඒ යනතුරු. Right? Until we went there, they were waiting. All right. Say it again. Until we went there, they were waiting. Right. පස්සේ මම මේ කාර් එක මිලදී ගත්තා. After I bought this car, ඔවුන් දන්නේ නෑ මම ගුරුවරයෙක් කියලා. they don't know that I am a teacher. ඔයා කලින් එනවා නම් ඔයාට කමල් මුණ ගැහෙන්න පුළුවන්. If you come early, you can meet Kamal. Very good. කරුණා කරලා මට sorry. ඔයා විතරක් නෙමෙයි මමත් මස් කන්නේ නෑ. ඔයා විතරක් නෙවෙයි මමත් මස් කන්නේ නෑ. Not only you, but also I don't eat meat. Right, very good. Next, I'm going to check your WH questions knowledge. WH questions. Right, WH questions. ඔයා මොනවද හිතන්නේ? What do you think? වෙන මොනවද වුන් ගෙනත් තියෙන්නේ? What else they bought? ඔවුන් ගෙනත් තියෙනවා. They have ඔවුන් ගෙනත් තියෙනවා. They have brought. හරි. වෙන මොනවද වුන් ගෙනත් තියෙන්නේ? What else have they bought? Good. මොකක් ගැනද ඔයාලා සාකච්ඡා කරමින් ඉන්නේ? What about are they discussing? ඇයි ඇය අඬමින් ඉන්නේ? ඇයි ඇය අඬමින් ඉන්නේ? Why is she crying? Why is she crying?
වෙන කොහෙද ඔයා නරඹන්න බලාපොරොත්තු වෙන්නේ? වෙන කොහෙද ඔයා නරඹන්න බලාපොරොත්තු වෙන්නේ? Where else do you බලාපොරොත්තු වෙන hope නේ. where else do you hope to visit නරඹනවානේ නරඹන්නට. කීයටද ඔයා උදේ අවදි වෙන්නේ? at what time do you get up in the morning? very good. කොහොමද කුමුදු නටන්නේ? කොහොමද කුමුදු නටන්නේ? How does Kumudu dance? කීයටද ඔයා මේ කාර් එක මිලදී ගත්තේ? ඒ කියන්නේ කීයකටද කියන්නේ ගාන ප්‍රයිස් එක ගන්න. කීයකටද ඔයා මේ වාහනේ මිලදී ගත්තේ? At what price had you bought this car? alright. ඔයා කීයකටද මේ වාහනේ මිලදී අරගෙන තියෙන්නේ නේ? අරගෙන තිබුණේ. right. very good හරි. right. let's check prepositions knowledge. හරි. මම මේ කියන ටික කියන්න බලන්න. හරි. ගම ගැන About the village. මම දන්නවා ගම ගැන. I know about the village. yes. ගමට විරුද්ධව. Against the village. against the village. ගම නිසා Because of the village. ගමට එහා beyond the village. ගමට පහළින් Below the village. ගමට ඉහළින් Above the village. ගමට අනුව According to the village. ගම right. ගම හැර ගම වටේට Around the village. ගම හේතු කොටගෙන right. okay. very good. හරි. සමන් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එක අවස්ථා හරවන්නකෝ අවස්ථා 16කට ක්‍රියාපදයක් සහිත වාක්‍ය ඇක්ටිව්ස් අවස්ථා 16ට හරවන්න බලන්න. right. සමන් ව්‍යාපාරයක් පටන් ගන්නවා. සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකමද කියන්න. එහෙම කියන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් විතරක් කියන්න ගියත් කම නැහැ. සිංහලෙන්ත් කියන්න පුළුවන් නම් හොඳයි. සමන් ව්‍යාපාරයක් පටන් ගන්නවා. සමන් start a business. සමන් ව්‍යාපාරයක් පටන් ගත්තා. සමන් started the business. සමන් ව්‍යාපාරයක් පටන් ගනිවි. සමන් will start a business. සමන් ව්‍යාපාරයක් පටන් ගනිමින් ඉන්නවා. සමන් is starting a business. සමන් ව්‍යාපාරයක් පටන් ගනිමින් සිටීවි. සමන් was starting a business. සමන් ව්‍යාපාරයක් පටන් ගනීවි. සමන් will be starting a business. සමන් ව්‍යාපාරයක් පටන්ගෙන තියෙනවා. සමන් has started a business. සමන් ව්‍යාපාරයක් පටන්ගෙන තිබුණා. සමන් had started the business. සමන් ව්‍යාපාරයක් පටන්ගෙන තියෙවි. සමන් will have started the business. සමන් ව්‍යාපාරයක් පටන් ගණනෙන් ඉඳලා තියෙනවා. සමන් has been starting a business. සමන් ව්‍යාපාරයක් පටන් ගන්නමින් ඉඳලා තිබුණා. සමන් had been starting a business.
සමන් ව්‍යාපාරයක් පටන් ගනිමින් ඉඳලා තියෙවි. Someone will have been starting a business. සමන්ට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. සමන්ට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. Someone can start a business. සමන්ට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් වුණා. Someone could start a business. සමන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉඩ තියෙනවා. Someone may start a business. සමන් ව්‍යාපාරයක් පටන් ගත යුතුයි. Someone should start a business. සමන් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්න යුතුයි. Someone must start a business. සමන්ට ව්‍යාපාරයක් පටන් ගන්න සිද්ධ වෙනවා. Someone has to start a business. සමන් ව්‍යාපාරයක් පටන් ගන්න සිද්ධ වුණා. Someone had to start a business. සමන් ව්‍යාපාරයක් පටන් ගන්නදී පටන් ගන්න සිද්ධ වෙවි. Someone will have to start a business. සමන් ව්‍යාපාරයක් පටන් ගන්න යන්නේ. සමන් යමක් කරන්න යන්නේ. සමන් is going to. Someone is going to start a business. Right. Okay. I will give you a passive voice sentence. හරි. ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඔයා සිංහලෙන් කියන්න ඕනේ අවස්ථාව ටික passive වලට හරවන යන්න ටක් ගන්න. ව්‍යාපාරයක් පටන් ගන්නවා. A business. A business is started. A business was started. A business will be started. A business is being started. A business was being started. A business has been started. A business had been started. A business will have been started. A business can be started. A business could be started. A business may be started. A business should be started. A business must be started. A business has to be started. A business had to be started. A business will have to be started. A business is going to be started. A business was to be started. Right. Very good. හරි. එහෙනම් අපි non verb වාක්‍යයකුත් දෙනවා. ඒ වගේම අවස්ථා පුළුවන් තරම් අවස්ථාවලට හරවන්න බලන්න. right. සමන්ට කාර් එකක් තියෙනවා. සමන්ට කාර් එකක් තියෙනවා කියන වාක්‍ය අවස්ථා 12කට හරවන්න බලන්න. සමන් has a car කියන වාක්‍යය. Someone has a car. සමන්ට කාර් එකක් තිබුණා. Someone had a car. සමන්ට කාර් එකක් තියෙවි. Someone will have a car. සමන්ට කාර් එකක් තිබිලා තියෙනවා. Someone has had a car. Someone had a car. සමන්ට කාර් එකක් තිබිලා තියෙවි. Someone will have had a car. සමන්ට කාර් එකක් තියෙන්න පුළුවන්. Someone can have a car. සමන්ට කාර් එකක් තියෙන්න පුළුවන් වුණා. Someone could have a car. සමන්ට කාර් එකක් තියෙන්න ඉඩ තියෙනවා. Someone may have a car. සමන්ට කාර් එකක් තිබිය යුතුයි. Someone should have a car. right, very good. ඊළඟට අපි එනවා ඉන්නවා තියෙනවා කියන right ඈමිසා වාක්‍යයකට. right බල්ලෙක් ඉන්නවා පාරේ. There is a dog on the road. බල්ලෙක් හිටියා පාරේ. There was a dog on the road. බල්ලෙක් ඉඳීවි පාරේ. There will be a dog on the road. පාරේ බල්ලෙක් ඉඳලා තියෙනවා. There has been a dog on the road. පාරේ බල්ලෙක් ඉඳලා තිබුණා. There had been a dog on the road. පාරේ බල්ලෙක් ඉඳලා තියෙවි. There will have been a dog on the road. පාරේ බල්ලෙක් ඉන්න පුළුවන්. There can be a dog on the road. පාරේ බල්ලෙක් ඉන්න පුළුවන් වුණා. There could be a dog on the road. පාරේ බල්ලෙක් ඉන්න ඉඩ තියෙනවා. There may be a dog on the road. පාරේ බල්ලෙක් සිටිය යුතුයි.
There should be a dog on the road. very good. Hari. Right. normally අහිංසකයි. අර ඔබට ඊවේ කියන වාක්‍ය අවස්ථා ටිකට normally අහිංසකයි. Normally is innocent. normally අහිංසක වුණා. Normally was innocent. normally අහිංසක වේවි. Normally will be innocent. normally will be innocent. normally ලස්සන අහිංසක වෙලා තියෙනවා. Normally has been innocent. normally අහිංසක වෙලා තිබුණා. Normally had been innocent. normally අහිංසක වෙලා තියෙවි. Normally will have been innocent. normally අහිංසක වෙන්න පුළුවන්. Normally can be innocent. normally අහිංසක වෙන්න ඉඩ තියෙනවා. normally අහිංසක වෙන්න ඉඩ තියෙනවා. Normally may be innocent. normally අහිංසක විය යුතුයි. Normally should be innocent. normally අහිංසක වෙන්න වෙනවා. Normally has to be innocent. very good. Yes, right. Hari. Right, excellent. Ready, name it out, Kala Malisha. Tamote, how are you? I am good, sir. Right, Tamote, how are you? I am good, sir. Tamote, where are you from? I am from Dehatakani. Are you schooling? No, Are you going to school? No. no. Right. What's your school? My school is Amdehi Madagam Secondary School. Do you have any siblings? Do you have any siblings? I have one brother. I have a brother. Right. Right. What did you do for your A-level subjects? My A-level subject is art. art. වාක්‍ය ටිකක් අහනවා දැන් තමයි එක එක පාඩම් වලින් ආර්ථික උත්තර දෙන්නයි. right. හරි. ඉස්ලාම අපි බලමු අපි කරපු ක්‍රියාපදයක් සහිත වාක්‍යවල අවස්ථා ටික සහ ක්‍රියාපදයක් නොමැති වාක්‍යවල අවස්ථා ටික කොහොමද උදාහරණයක් කරා අවස්ථා ටික කතා කරන්න කියලා. right. I will give you a sentence මම ඔයාලට වාක්‍යයක් දෙනවා. you have to translate into all the forms. කොහොම අවස්ථාවලට හරවන්න ඕනේ. right. හරි. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන වාක්‍ය කතෘකාරක වාක්‍ය අවස්ථා 16කට හරවන්න බෑ. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. We play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරා. We played cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරાવી. We will play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. We are playing cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. We were playing cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳීවි. We will be playing cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. We have played cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරලා තිබුණා. We had played cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරලා තියේවි. We will have played cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. We have been playing cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. We had been playing cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියේවි. We will have been playing cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. We can play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් වුණා. අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් වුණා. We could
play cricket අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා we may play cricket අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න යුතුයි අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න එතකොට කියන්නේ අපි කියන්නේ අපි ක්‍රිකට් සෙල්ලම් කළ යුතුයි අපි ක්‍රිකට් සෙල්ලම් කර යුතුයි we should play cricket අනිවාර්යෙන්ම අපි ක්‍රිකට් සෙල්ලම් කර යුතුමයි we must play cricket අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න සිදු වෙනවා we have to play cricket අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න සිදු වුණා we had to play cricket අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න සිද්ධ වේවි we will have to play cricket අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නයි යන්නේ we are going to play cricket අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න පුරුදුව සිටියා we used to play cricket අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නයි ඉන්නේ we are to play cricket අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නයි හිටියේ we were to play cricket අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න අපි ක්‍රිකට් සෙල්ලම් කළ යුතුව තිබුණා කරන්න තිබුණා නේද ඔව් අපි ක්‍රිකට් සෙල්ලම් කර යුතුව තිබුණා we should have played cricket අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න තිබුණා we could have played cricket සමහර විට අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න ඇති we may have to play cricket අනිවාර්යෙන්ම අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න ඇති we must have to play cricket must have played cricket අපි ක්‍රිකට් සෙල්ලම් කළා වෙන්න බෑ we can't have to play cricket okay enough very good ගොඩක් කිව්වා අපේ සමුද්දනම් කියවදන 16ක් 18ක් right very good හරි මම පැසිව් වොයිස් වාක්‍යයක් ගන්නවා හරි හරි ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන අවස්ථාව ටිකකින් බස් ක්‍රිකට් සෙල්ලම් කරනවා ක්‍රිකට් සෙල්ලම් කරනවා cricket is played cricket සෙල්ලම් කළා cricket was played cricket සෙල්ලම් කරાવી cricket will be played cricket සෙල්ලම් කරමින් ඉන්නවා cricket is being played cricket සෙල්ලම් කරමින් හිටියා cricket was being played cricket සෙල්ලම් කරලා තියෙනවා cricket has been played cricket සෙල්ලම් කරලා තිබුණා cricket had been played cricket සෙල්ලම් කරලා තියේවි cricket will have been played cricket සෙල්ලම් කරන්න පුළුවන් cricket can be played cricket සෙල්ලම් කරන්න cricket could be played cricket කරන්න ඉඩ තියෙනවා cricket may be played cricket සෙල්ලම් කර යුතුයි cricket should be played cricket අනිවාර්යයෙන්ම cricket සෙල්ලම් කර යුතුයි cricket must be played cricket සෙල්ලම් කරන්න සිදු වෙනවා cricket has to be played cricket සෙල්ලම් කරන්න සිද්ධ වුණා cricket had to be played cricket සෙල්ලම් කරන්න සිද්ධ වේවි cricket will have to be played cricket සෙල්ලම් කරන්නයි යන්නේ cricket is going to be played cricket සෙල්ලම් කරන්න පුරුදුව සිටියා cricket used to be played cricket සෙල්ලම් කරන්නයි ඉන්නේ cricket is to be played cricket සෙල්ලම් කරන්නයි හිටියේ cricket was to be played cricket සෙල්ලම් කරන්න යුතුව තිබුණා cricket should have been played cricket සෙල්ලම් කරන්න තිබුණා cricket could have been played cricket සෙල්ලම් කරන්න ඉඩ තියෙන සමහර විට cricket සෙල්ලම් කරන්න ඇති cricket may have to been played අනිවාර්යෙන්ම cricket සෙල්ලම් කරන්න ඇති cricket must have been played cricket සෙල්ලම් කළා වෙන්න බෑ cricket can't have to been played right very good